ශුද්ධ වූ සතිය තුළ ගත කරන ලස්සන දවසක්. ජීවිතේ කළ යුතු දේ කළ යුතුමයි. ප්‍රියදර සහෝදර සහෝදරීනි, අද උන්වහන්සේ ලස්සන පණිවිඩයක් මතක් කරලා දෙනවා මේ ලස්සන දවස තුළ අපේ ජීවිතයට අයිති කරගන්නට. ඒ තමයි අර යක්ෂයාගේ සිතුවිලි ටික අයිති කරගත්ත ජුදාස් කියපු වචන ටික. ඔය දේ කළ යුතුමද කියන ප්‍රශ්නය. එනිසා මේ ලස්සන දිනය පුරාවට උන්වහන්සේ අපිට ආරාධනා කරනවා අපේ ජීවිත තුලත් ඒ ධෛර්යය තුල ක්‍රියා කරන්න. මොකක්ද? නපුරා කියන දේ අයිති කරගන්නට නෙමෙයි. එනිසා අපේ ජීවිතේ ගොඩක් වෙලාවට අපි නපුරාගේ සිතුවිලිත් එක්ක හරියට නිකන් ජුදාස් වගේ ගනුදෙනු කරනවා ගොඩක් වෙලාවට. එනිසා උන්වහන්සේ මතක් කරන්නේ උන්වහන්සේ මේ පාරිශුද්ධ යාගයට සම්බන්ධ වෙන්නට අපි හැම කෙනෙක්ම තවදුරටත් යක්ෂයාගේ සිතුවිලිත් එක්ක අපේ ජීවිතයේ ගනුදෙනු කරන එක නවත්තලා උන්වහන්සේ ළඟට යමු. කළ යුතු දේ කළ යුතුමයි.